තාල තාල බොඩ රාග තාල උතේ හව ගන්නේ සිංහලවත් තාල හරි දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ මෙච්චර වෙලා ඔයාලා බලාගෙන හිටපු මගේ hair cut එක 3 2 1 යෝ කොණ්ඩේ පොඩ්ඩක් කපන්න හදන්නේ මේ මට නිකන් හිතුණා පොඩි බිෆෝ ආෆ්ටර් එකක් ගන්න කොහොමත් කැපුවාම නම් කැතයි මොකද මේ උඩිත් මේ උඩ ටිකත් එක්කම කපලා දානවා කට් ගාන්නේ මොනවක් කරන්න බෑ ඉස්කෝලේ පට කරන් දීන්නේ දැන් ආයි මම කොණ්ඩේ කපලා ඉවර කරලා මෙතෙන්ටම ඇවිල්ලා තව වීඩියෝ එකක් ගන්නවා 5 minutes later. ඉතින් ඔන්න ඔය විදිහට කොණ්ඩේ කපන එකට අමතරව තව කඩවල් 100කට විතර අම්මත් එක්ක ගිහිල්ලා තමයි ආයි අන්තිමට ගෙදර ආවේ ගායිස් කැපුවා කැපෙල්ලක් කොණ්ඩේ ආයි මාසෙකට විතර කැප් එක දාගෙන ඉන්නේ ඔයාලා පෙන්නේ නම් තව ටිකකින් මම දැන් මේ යන ගමන් ඉන්නේ සුපිරි වීවර් එකක් තියෙන එක බලන්න ගායිස් දැන් මේක අඩු වෙලා මම මේ ස්කූටර් එකේ එනකොට මේ හැරියේ ලස්සනට තිබ්බා දැන් මේකේ එළිය පොඩ්ඩක් අඩු වෙලා මම දැන් හිතන් ඉන්නේ මේ වීඩියෝ කෙලින් vlog එකක් විදියට අප්ලෝඩ් කරන්න. පාතාල තාල බොඩ රාග තාල උතේ හව ගන්නේ සිංහලවත් තාල හරි දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ මෙච්චර වෙලා ඔයාලා බලාගෙන හිටපු මගේ hair cut එක 3 2 1 හරි දැන් ඔයාලා බලනවා ඇති ඇයි මම මෙච්චර කොටට කොණ්ඩේ කැපුවේ කියලා. එහෙම කපන්නත් හේතු ගොඩක් තියෙනවා. පළවෙනි එක ඇත්තටම කිව්වොත් එහෙම හේතුවක් කියලා කියන්නත් බෑ. ඒක මම නාතල් එකටත් එක්ක වගේ තමයි කැපුවේ. මොකද කාලෙකින් කොණ්ඩේ මම කැපුවේ නෑ. මාසයක් තිස්සේ විතර බවාගෙන හිටියා. දෙවෙනි හේතුව තමයි අපේ ගෙදර අය ගොඩක් කියනවා මට කොණ්ඩේ කොටට කපන්න කියලා. ඉතින් මේ විදිහට දීද්දි යාලා ගොඩක් කැමති. අනේ මම දැන් මේ තුන්වෙනි එක තමයි මම සති දෙකක් විතර ලෙඩ වෙලා හිටිය එතකොට ඒ සති දෙකේදී මම ගොඩක්ම දැන් ජිම් එකට යන්න බැරි වුණා ඒකත් ගොඩක් බැස්සා ඉතින් ඒ වගේ ඒ වයින් ගොඩක් මට පැට්ටික කරගන්න බැරි වුණා සති දෙකක් විතර යනකම් ගොඩක්ම නිකන් ඇඳට වෙලාම තමයි හිටියේ ඒක නිසා මං හිතුවා පොඩි මොන්ක් එකකට වගේ ගිහිල්ලා ආයෙ රිකවර් වෙන්න ඉක්මනට එතකොට ඉක්මනට ආයෙත් අර හිටපු ගානට එන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ දන්නේ තියයි මම ඉස්සරහට වීඩියෝ එකක් ගෙන්න හිතාගෙන ඉන්නවා බලමු. ඉතින් ඒක මම තව කතා කරන්න යන්නේ නැහැ. කොහොම හරි දැන් මේක තව ලස්සනට හදාගන්න පුළුවන් මම පොඩ්ඩක් නාගෙන ආව නම් හරි. තාම මේ මොනවත් කරේ නැහැ. එහෙම මේ vlog එක තමයි රෙකෝඩ් කරන්නේ. ඉතින් ගයිස් මම ටිකක් ලෙඩ වෙලා හිටපු නිසා තමයි මට මේ දවස් ටික හරියට වීඩියෝස් ටික දාගන්න බැරි වුණේ. ඉතින් මේ වීඩියෝ එක එච්චර ලොකු දෙයක් නෑ. ඉතින් පොඩි වීඩියෝ එකක් ඉස්සරහට මම දැනටමත් රෙකෝඩ් කරලා තියෙන vlog ගොඩක් තියෙනවා. ඉතින් ඒ ටික හිමීට එඩිට් කරලා මම ඉස්සරහට ඔයාලට දෙන්නම්. හොඳ vlog ටිකක් ඉස්සරහට එන්න තියෙනවා. එහෙනම් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එක on කරලා තියාගන්න.